ආයිබෝවන් තෙරුවන් සරණයි හැමෝටම. ආගතුම් මහා භද්‍රකාලී දේව මෑණියන් වහන්සේගේ ආශිර්වාදය නිතින්ම ඔබ සැම සියලු දෙනාට වේවා. මේ තමයි උතුම් අබිලිපිටිය පළ ප්‍රදේශයේ අනාමුරකින ග්‍රාමයේ ඉදි වෙලා තියෙන අභිනවෙන් ඉදි වෙලා තියෙන දස අවුරුද්දක් වෙනවා අභිනවෙන් ඉදුණා කිව්වට මේ කාල පරිච්ඡේදය තුලදී උතුම් මහා කාලියම්ම වෙනුවෙන් මහා දේව මාලිගාවක් ඉදි කරලා තවත් ඒ ඉදිකිරීම කටයුතු තවත් බොහෝ දේ තියෙනවා. නමුත් අද මෑණියන්ගේ මහා දේව මාලිගාව ඉදි කරලා පරිපූර්ණ කළ අතට අවුරුදු 10ක කාලයක් වෙනවා. උතුම් මෑණියන් වහන්සේ මේ ගමට නිතරම වැඩ වාසය කරලා. ඉතින් බොහෝ කරදර බාධක දිරිහැර බොහෝ දේවල් මැද අපි මේ ගමන ආවේ. ඒ වගේ මේ ඉදි කරගෙන ගොඩනැගුවේ. ඇත්තම මේ ගොඩනැගුවේ අපි අභිවෘද්ධිය වෙනුවෙන් නෙමෙයි. ලංකාවාසී ලෝකවාසී උතුම් මහා කාලියම්ම අදහන අම්මට ආදරය කරන සියලු බැතිමත්තු වෙනුවෙන්. ඉතින් මම්මගේ මේ දේව මාලිගාවට ඔබ සෑම සියලු දෙනාම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා එන්න අම්මව වන්ද නමස්කාර කරන්න. ඒ වගේම තමයි ඔයගලන්ට අම්මව නාවලා අම්මට කෑම තියලා අම්ම අන්දලා අම්මගේ උතුම් අභිෂේක පූජාවක් කරන්න ඔයගලන්ට ලොකු වියදමක් යනවා. ඉතින් අපි විසින් මේ ගොඩනගලා තියෙන දේව මාලිගාවේ ඔබට ඒ තරම් මුදල් වැය වෙන්නේ නැහැ. ඒ බඩු බාහිර ආදියත් ඒ වගේ මේ කටයුතු වලටත් පුංචි මුදලක් වැය වුණත් ඒ කටයුතු වලදී නමුත් ඔබට අන් තැන්වලදී ඔබෙන් ගන්නා වූ බරපැන වගේ බරපැනක් මෙහි කිසිදේත්ම අය වෙන්නේ නැහැ. මොකද හේතුව මහා කාලියම්ම විකුණන් කාලා අපි වැඩ කටයුතු කරන්න නැති නිසා. ඒ නිසා අම්මට ආදරය කරන අපි ආදරය කරන නිසා අපි අම්මව මෙතන ගොඩනගුවා. අම්මව ගොඩනගලා අම්මගේ දේව මාලිගාවට බිම් කොටසක් වෙනම වපසරයක් ගොඩනගලා මේ දේව මාලිගාව දවසින් දවස ඉදි කරලා අද මෙතනට ගෙනල් තියලා තියෙනවා. ඒ වගේම තවත් දේව මාලිගාවන් ඉදි වෙන්නට තියෙනවා. ඒ වගේම මහා කාලි දේව මෑණියන් වහන්සේ වගේම මහා සත්පත්තිනි දේව මෑණියන් වහන්සේ වෙනුවෙනුත් නිතරම ඉදිරියේදී තවත් ඉදිකිරීම් කටයුතු කරගෙන ඒකට මුල්ලක් විවාරම් කටයුතු තියලා ඒ වැඩ කටයුතු පවත්වාගෙන යනවා. ඉදිරියට එහි වැඩ කටයුතු නිමා කරලා උතුම් මෑණියන් වෙනුවෙන් මංගල්‍යයක් ස්ථාපිත කරන්නත් ඒ වගේම මගේ උතුම් මහා කාලියම්ම වෙනුවෙන් මංගල්‍යයක් ස්ථාපිත කරන්නත් අපේ අදහසක් බලාපොරොත්තුවක් තියෙනවා. මොකද ලංකාව වාසී සියලු ජනතාවටත් ලෝක වාසී සියලු ජනතාවටත් මහා කාලියම්මගේ ආශිර්වාදය ලබන්න මගේ අම්මා මේ මහා ලංකාද්වීපය පුරත් මේ ලෝක ධාතු පුරත් නිතින්ම වැඩ වාසය කරනවා. ඒක සත්‍යයි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඒ වගේම උතුම් අම්මා මේ දේව මාලිගාවට වැඩ ඉන්නවා. ඉතින් ඔබ සෑම සියලු දෙනාගේම ඉල්ලා හිටිනවා මේ දේව මාලිගාවට එන්න පුද පූජාවන් වලින් අම්මව පරිපූර්ණ කරන්න. අම්මට පුද පූජාවල් කියලා ඒ ආශිර්වාදය ඔයගොල්ලෝ ලබා ගන්න. ඔබලගේ තියලා සියලුම කරදර බාධක හිරිහැර නැති වෙන්නත් ඒ වගේම වරම් බල හිමි ඔබට ඒ වරම් බල ශක්තිමත් කරගන්නටත් උන්වහන්සේ වෙනුවෙන් පුද පූජාවල් තබලා උතුම් මහා කාලියම්මගේ ආශිර්වාදය ලබන්නටත් ඒ වගේම උතුම් මහා ස්කන්ධ කුමාර කතරගම දිව්‍යරාජෝත්තමයන්න් වහන්සේ වැඩ ඉන්නවා. සිද්ධ සෝනියන් දෙවිහාමුදුරුවෝ වහන්සේ වැඩ ඉන්නවා. මහා සෝංකාලී දේව මෑණියන් වහන්සේ ඇතුළු සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ දේව මන්දිර තව තවත් ඉදි වෙමින් යනවා, ඉදි කරමින් යනවා. ඉතින් ඔබට පුළුවන් උන්වහන්සේලා වැඩ ඉන්න උන්වහන්සේලාටත් ඔබගේ පුද පූජාවන් තබලා ඔබගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලබා ගන්න. ඒ වගේම මේ මහා රුහුණට අධිපතිව වැඩවධාරන උතුම් ශ්‍රී ස්කන්ධ කුමාර මතුබුදුන දිව්‍යරාජෝත්තමයන්න් වහන්සේගේ අඩවියයි මේ අඩවිය උතුම් මහා දුර්ගම රජුන් වහන්සේ මේ රට එක්සීසත් කරන කාල සමපරිච්ඡේදයන් තුලදී ඉතිහාසයේ බොහෝ ලියවුන් නැති කරුණු කාරණා ඒ කියන්නේ පොළොවට රහස්‍ය වශයෙන්ම නිදන්ගත වෙච්ච අපේ ඉතිහාසයේ බොහෝ ඉතිහාසයන් තිබුණත් ඒ ඉතිහාසයන් පොළොවේ ඉස්මතු වෙලා නැහැ යට වෙලා තියෙනවා. ඉතින් ඒ උතුම් මහා දුර්ගම රජුන් වහන්සේගේ සේනා සම්මතයන් රැස් කළා. ඒ වාගේ උන්වහන්සේලාගේ බඩු බාහිර ආදී තැන්පත් කරමින් ගොඩනැගුවා වූ මේ ග්‍රාමයේ ඉතා බොහොම පරණයි. ජනවාසින්ගෙන් ගත්තහම මේ ග්‍රාමයේ මෑත කාලින යුගයේදී ජනවාස වූවත් ඉතිහාසගත බොහෝ කරුණු කාරණාවල් මේ භූමිය තුල බොහෝ සීන් තියෙනවා. ඉතින් ඔබට කියන්නේ මේ කරුණු කාරණා ඔබට දකින්නත් පුළුවන් බලන්නත් පුළුවන්. අද සැඟවිලා තියෙන ඉතිහාසයක්. නමුත් මේ පොළොවට මහා ඉතිහාසයක් ලියවිලා තියෙනවා. හොදෙක් මේ ඉතිහාසයන් අපි ඉස්මතු කරන්නට අපිට පෙන්වන්නට මනුස්සයෙක් ඇසට පෙන්වන්නට කරුණු කාරණා අල්ප වශයෙන් ඇතිමුත් ඇසින් ඔබට ගිය අපි දකින දේ
අපි බලනදී අන්න අයට දකිට බලන්න බැරි නිසා අපි ඒව ගැන විදහා දක්වලා කතා කිරීමේ ප්‍රතිඵලයක් නැහැ. නමුත් කාලියම්ම තීරණය කළා කියනවා මේ ලෝකපාලක උන්වහන්සේගේ කැමැත්ත අනුව මේ දේව මාලිගාවක් මෙතන යෙදී වුණා. ඒක උන්වහන්සේගේ ආශිර්වාදයෙන් එහෙම නැතුව අපි කවුරුත් දන්නවා දෙවිහාමුදුරන් අදහන දෙවිහාමුදුරන් විශ්වාස කරගෙන දෙවිහාමුදුරන් දන්න හැමෝම දන්නවා අපි හිතුව පමණට කිසි දෙයක් සිද්ධ කරන්න බෑ කියලා. ඉතින් ඒක දෙවිහාමුදුරෝ තීරණය කරන්න ඕනේ. ඒ වගේම මේ උත්තමාවිය විසින් තීරණය කරන්න ඕනි උන්වහන්සේ වැඩවදාරන්ට ආයුතුද නැද්ද කියලා. ඉතින් ඒ උත්තමාවිය වන මහා පත්‍රකාලී දේවමෑණියන් වහන්සේ උන්වහන්සේ තීරණය කළා මේ ගමට එන්න නොයේ බාධක හිරිහැර කරදර මැද්දේ වුණත් අපි මේ දේවල් ගොඩ නැගුවා. අද අපට පුළුවන් ආකාරයෙන් උපරිමයෙන්ම ගොඩ නගලා තියෙනවා. දැන් ඔබට බාරයි මහා කාලියම්මව ආදරය කරන මහා කාලියම්මට විශ්වාස කරන අදහන මහා කාලියම්ම වෙනුවෙන් අපකප වෙච්ච වරම් බල හිමි නොවන ව්‍යාපාරික උන්වහන්සේලාගේ පිහිට ආශිර්වාදය ලබන සියලුම ජනයාට අද සිට මේ දේව මාලිගාව විවෘතයි. ඔබ එන්න ඔබේ පැමිණීම අපේක්ෂා කරනවා. මේ වාගේ පැවැත්මක් දෙවනුවත් ඔබ වෙනුවෙන්මයි ඔබ නිසාමයි නිසා මේ තැන්වලට ඇවිල්ලා මේ තැන්වල තියෙන පුද පූජාවන් තබමින් උතුම් මහා කාලියම්මගේ උත්තරීතර ආශිර්වාද ලබන්ට ඔබලට ඒ වාසනාව උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරන අතර තින් ලෝකපාලක ත්‍රිනේත්‍රාදී මහා ඊශ්වර දෙවිහාමුදුරන් වහන්සේගේ අරින් ආඥාවෙන් අනුභවයෙන්ද ඒ වගේම ස්කන්ධ කුමාර දෙවිහාමුදුරන් වහන්සේ ඇතුළු සිද්ධ සෝනියන් දෙවිහාමුදුරන් වහන්සේලා ඇතුළු සියලුම උතුම් වලතොර දැරිමුණ දිවි රාජෝත්තමයන් වහන්සේ තුන් මෙද දේව මාලිගා බොහෝ රාශියක් ඉදිවෙන්ට අඩුපාඩු වුණත් ඉදිවෙන්ට තියෙනවා. තවත් බොහෝ දේවල් එන්න ඔබ දකින්න ඔබ බලන්න මේ දේවල් ඔබට විවෘතයි. සියලු ජනයාගේ සුඛ විහරණය පැවැත්ම උදෙසායි මේව ගොඩනගලා තියෙන්නේ. හුදෙක්ම අප විසින් මේ කොතෙක් ගොඩ නැගුවත් අප විසින් මේ කිසි දෙයක් අරගෙන යන්නේ නැහැ. ඉතින් ඉදිරි අනාගතයේ පැවතෙන්නා වූ සියලුම ජනයාට උතුම් මහ කාලියම්ම ඇතුළු සියලු දෙවිහාමුදුරන් වහන්සේලාට ආදරය කරන සියලු ජනයා වෙනුවෙනුත් මේ ලෝකපාලක අසුරන් නසා පස් බුදුවරු බුදු වෙන තෙක්ම මේ කල්ප භාරව වැඩහින්නා වූ මගේ උතුම් අම්ම වන මහා කාලියම්මගේ මේ බල පරාක්‍රම විහිදුවෙන්ට තියෙන වගේම තමයි මේ ගම්පියසට ඉදිරි අනාගතයේදී බොහෝ ආකාරයෙන් කොට නැගෙන්න තියෙනවා. ඒව දේව සංකල්පය, දේව නියමයන්, ඒව ඉදිරි අනාගතයේදී සිදුවේවි. ඒ උතුම් අම්මා වෙනුවෙන් ගොඩනගන්නට තියෙන බොහෝ දේවල් තියෙනවා. ඉතින් ඒව ගොඩනගන්නට ඔබේ ශක්තිය ඕනි, ඔබේ උපකාරය ඕනි. ඒ මොකද හේතුව? ඒ හුදෙක් අප වෙනුවෙන් නෙමෙයි උතුම් මහා කාලී දේවමෑණියන් වහන්සේ වෙනුවෙනුයි. ඉතින් අම්මට ආදරය කරන ඔබ සම සියලු දෙනාට නැවත නැවතත් ආයාචන කරමින් ආරාධනා කරනවා. එන්න අම්ම දකින්න, එන්න අම්ම බලන්න, උන්වහන්සේට පුද පූජාවල් කියන්න, ඒ උතුම් වූ ආශිර්වාදය ලැබමින් ඔබ යන්නා වූ ගමනක් සාක්ෂාත් කරගෙන ඒ ගමන යන්නටත් ඒව මුදුන්පත් වෙන්නටත් ඔබ වහන්සේලාට මහා කාලියම්ම ඇතුළු සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙන්න ඔබ සැමට මහා කාලියම්මගේ ආශිර්වාදයම ලැබේවා.